ප්‍රේමවන්තයනි යේසුස් වහන්සේගේ නාමයෙන් සුබ පැතුම්. ඉතින් ඔබට කොහොමද? අද දවස හොඳයිද? යේසුස් වහන්සේ ඇත්තටම ඔබට ආදරේ. මේ නිසා උන්වහන්සේට අවශ්‍ය ඔබ ඇත්තටම සතුටින් සිටිනවට, කුඩා කාරණයකටවත් ඔබට බාධා කරනවට උන්වහන්සේ කැමති නැහැ. මේ නිසා දෙවියන් වහන්සේ නිතරම ඔබ සමග සිටීමට කැමැත්ත දක්වනවා. එතකොට යේසුස් වහන්සේට පුළුවන් ඔබට මඟ පෙන්වන්න. ඒක අපිට ලොකු වරප්‍රසාදයක්. අපි සමිදානන් වහන්සේ සමග ගමන් කරන විට උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. ඒ වගේම අපිට උන්වහන්සේ සමග කතා කරන්න පුළුවන්. හරියට නිකන් දෙදෙනෙකු ඇවිදිනවා වගේ. ඉතින් ජීවමාන යේසුස් වහන්සේ එනම් අපේ දෙවියන් වහන්සේ සමග මේ ජීවිතය ගත කිරීම හරියට උන්වහන්සේ සමග කතා කරගෙන යන ගමනක් වගේ. ඔබ දේව වචනය ගැන මෙනෙහි කරන විට උන්වහන්සේ වචනය තුලින් ඔබට කතා කරනවා. ඔබ යාඥා කරන විට ඔබට හඬක් ලෙස ඔබේ හදවතට දෙවියන් වහන්සේ කතා කරනවා. උන්වහන්සේ ජීවමාන නිසා ඔබ පවසන දෙයට ඒ වෙලේම පිළිතුරු දෙනවා. ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු කරන්නට අවශ්‍ය දේ මේ සියල්ල උන්වහන්සේ ඔබට මඟ පෙන්වමින් ලබා දෙනවා. ඔබට පේනවා ඇති මෙහි ගොඩනැගිල්ලක් තිබෙනවා. කල්පනා කරන්නේ මොකක්ද කියලා නේද? මේ ස්ථානය දෙවියන් වහන්සේගේ නෞකාව ලෙසයි හැඳින්වෙන්නේ. The Ark of God. සමිදානන් වහන්සේ අපගේ දේව සේවය සඳහා ඉදිකරන ලද තවත් පළමු ගොඩනැගිල්ලක් තමයි මේ තියෙන්නේ. උන්වහන්සේගේ ගෘහය. පසුව උන්වහන්සේගේ අනුග්‍රහයෙන් පුහුණු මධ්‍යස්ථානයක් වූ දෙවියන් වහන්සේගේ මන්දිරය, මේ මාලිගාව ඉදිකරනු ලැබුවා. ඉතින් මෙහි ජනයන්ට රැඳී සිටිනට ස්ථානයක් තියෙනවා. එය දෙවියන් වහන්සේගේ නෞකාවයි. අනෙක් පැත්තෙන් දුප්පත් දරුවන් 250ක් පමණ ග්‍රාමීය ප්‍රදේශවලින් මෙහි පැමිණ නතර වෙනවා. අපි ඔවුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙනවා. ඔවුන් දක්ෂ පුද්ගලයන් ලෙස හඩගස්වා ගැනීමට නව ජීවිත ඇකඩමියක් මෙහි අපි පවත්වාගෙන යනවා. ඉතින් මේ New Life Academy එකේ දුප්පත් කාන්තාවන්ට දක්ෂතාවයන් වැඩි කර ගැනීමට මැවුම් පුහුණු පාසල් මේ වගේ විවිධ ක්‍රියාකාරකම් මෙහි තිබෙනවා. ඉතින් මේවා වලින් පස්සේ ඔවුන් ලබා ගන්නා දැනුමත් සමග ඔවුන්ට තනියම ඔවුන්ගේ උපයා ගැනීම කරන්න පුළුවන්. ඉතින් මේ ආකාර සේවාවන් මේ දෙවියන් වහන්සේගේ නැවෙහි සිදු වෙනවා. අපි දෙවියන් වහන්සේට කැප වූ විට සමිදානන් වහන්සේ අපව විවිධාකාරයෙන් ආශිර්වාදයක් වෙන්නට සලස්වා තිබෙනවා. ඉතින් ඒ සඳහා මේ අපේ Ark of God දෙවියන් වහන්සේගේ නෞකාව හොඳ සාක්ෂියක්. දැන් ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති අද දවසේ මට සූදානම් කළ වචනය කුමක්ද කියලා. යෙසායා 58:11 වෙනි පදය. නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිඳී නොයන උල්පතක් මෙන්ද වන්නේය. ඉතින් සමිදානන් වහන්සේ අපට දෙන ආශිර්වාදය මෙයයි. උන්වහන්සේගේ බලාපොරොත්තුව නම් අපි සියල්ලෝම සම්පූර්ණව සිටිනවාට. එක්වරක් මම ඇමරිකාවට ගිය විට කැලිෆෝනියාව කියන්නේ ප්‍රාන්තයක්. ඔබ දන්නවා ඒ විශාල රාජ්‍යයක් නිසා එහි ප්‍රාන්ත තිබෙනවා. ඉතින් මේ ප්‍රාන්තය තුල පළතුරු උද්‍යාන අක්කර දහස් ගණනින් තිබෙනවා. විවිධ පළතුරු, පීච්, පෙයාස්, ඇපල් වැනි විශාල පළතුරු වතු එහි තිබෙනවා. ඇත්තටම බැලූ අත උද්‍යාන සහ ඒ උද්‍යාන කොළ පැහැයෙන් පිරී ගොස් තිබුණා. මම මේ උද්‍යාන දුටු විට පුදුම වුණා. එය තරම් සමෘද්ධිමත් ලෙස හා ලස්සනට තියෙන්නේ කොහොමද කියලා. තව ලංවනකොට ගස්වල පිරී ගොස් තිබෙනා වූ පළතුරු දකින්නට පුළුවන් වුණා. ඉතින් මම මේවා වල පින්තූර ගත්තා. මොකද ඒ දැකීමට ඉතා අලංකාරයි. නමුත් තව වසරක මම මේ ප්‍රදේශය තුලම යනකොට මේ සියලු උද්‍යාන දුඹුරු පැහැයට හැරි වියලී ගොස් තිබුණා. උද්‍යාන අක්කර ගණන් පුලුස්සා දම ශාකහා ගස්වැල් මිය ගොස් තිබුණා. ඇත්තෙන් මෙය කාන්තාරයක් වගේ. ඉතින් මං කල්පනා කරා මේ තිබුණා වූ සම්පූර්ණත්වයට මොකද වුනේ කියලා. මට දැනගන්න ලැබුණා එක් කාල සීමාවකම වැස්ස තිබුණේ නැහැ කියලා. වතුර තිබිලා නැහැ. එබැවින් එය ප්‍රබල ලෙස බලපාලා තිබුණා. ජලය නොමැතිනම් අස්වැන්න මේ කොළපාට ගතිය පවා නැති වී යනවා. ඒකට අපි කියන්නේ නියඟයක් කියලා. ඉතින් දැන් සමිදානන් වහන්සේ කියන්නේ කොමක්ද? ඔබට ඔබේ ජීවිතේට ජලය මදි නොවන වසන්ත කාලයක් වගේ විය යුතුයි කියලා. ඔබේ ජීවිතය තුලත් ජලය ඔබට අවශ්‍ය තරම් තියෙනවා. නියඟයක් ඇති වෙන්නේ නැහැ. හිතන්න වතුර හොඳට තියෙන උද්‍යානයක ගස්වැල් කොච්චර ලස්සනද? ඔබේ ජීවිතේත් එසේම වෙනවා ඇති. මේක තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව. ඔබට කිසිම හිඟකමක් ඇතිවිය නොහැකි. මොකද උන්වහන්සේ
ඒ සියල්ල සපුරාලන දෙවියන් වහන්සේ. මුදල්, ණය ගැටලු, ජීවිතයට අමාරුවෙන් මුහුණ දෙන කාලවල් තියෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය මේ සියල්ල නිමවා ඔබ සමෘද්ධිමත් වෙච්චි වනාන්තරයක් වගේ, සමෘද්ධිමත් වෙච්චි උද්‍යානයක් වගේ ජීවත් වෙනවට. අපි අපේ ජීවිතයේ දුප්පත්කම ඇතුව, මුදල් ගැටලු සහිතව, දුෂ්කරතා සමග ඉන්නවනම් ඒක ඇත්තෙන්ම අපි කරන්නේ වැරද්දක්. අපි ඇත්තෙන්ම පසුතැවිලි වී විශ්වාසයෙන් දෙවියන් වහන්සේ සමග යා යුතුයි. මේ වගේ ගැටලු දෙසා යාඥා කරන්න. මොකද දෙවියන් වහන්සේ ඇති තාක් අපිට ජලය සපයා තිබෙනවා. අපි තමයි උන්වහන්සේගේ ආශිර්වාද වළක්වගෙන ඉන්නේ. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය වුණේ අපිට සමෘද්ධිමත් පුෂ්ටිමත් ජීවිතයක් දෙන්න. ඔබ මේ වෙනකොට වියලුණු ගසක් වගේ වෙන්න පුළුවන්. වියලුණු ශාකයක් වගේ. ඒක හරියට වියලී ගිය උද්‍යානයක් වගේ. නමුත් දෙවියන් වහන්සේගේ පොරොන්දුව නම් ඔබව නැවත කොළ පැහැ ගන්නවලා සමෘද්ධිමත් කරන එකයි. ඔබ ඒ විශ්වාස කරනවාද? ඔබ ඒ විශ්වාස කරනවා නම් උන්වහන්සේට කළ හැකියි. යේසුස් වහන්සේ දැනටමත් ඔබට අවශ්‍ය කරන්නා වූ ඒ ආශිර්වාදය කුරුසේ පූජා වීම මගින් ලබා දීලායි තියෙන්නේ. උන්වහන්සේගේ රුධිරය ඔබව ශක්තිමත් කරනවා. ඔබව නැවත උත්පාදනය කරනවා. උන්වහන්සේ කුරුසය මගින් ඔබට දැක්වූ ආදරය ඔබ දැනගත යුතුයි. මේක නැති වුණාම තමයි මැලවී ගිය ගහක් වගේ වෙන්නේ. ඔබ කියන්න ඕනේ, ස්වාමීනි, මගේ ජීවිතය නැවත උත්පාදනය කළ මැනව. ස්වාමීනි, මට ඔබේ ජලය දුන මැනව. උන්වහන්සේ ඔබව සමෘද්ධිමත් කිරීමට පොරොන්දු වෙනවා. දැන් ඔබේ අත හදවත මත තබා යාඥා කරන්න. ජීවමාන ජේසුනි, මගේ වියලී ගිය මේ ජීවිතයට ඔබගේ පූර්ණකම, ඔබගේ ජලය දුන මැනව. ඔබ මා සමෘද්ධිමත් කිරීමට පොරොන්දු වූ නිසා ස්තුතියි. මගේ ජීවිතය තුළ හාස්කමක් කළ මැනව. මගේ ජීවිතය තුළ ඇති සියලු හිඟකම් සම්පූර්ණ කළ මැනව. ඔබ වහන්සේගේ කුරුසේ බලය මම අද විශ්වාස කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්, ආමේන්.